මෙන්න දැන් ලැබුණු පුවතක්. මේවා එන්නේ බෝට්ටු වලින් කියන තේරෙන්නේ නැතුද මේ ප්‍රශ්න අහන්නේ? ඈ මේ රටේ බෝට්ටු වල දැන් කීයක් තියෙනවද? මේ එක එක්කෙනාට හංවඩු ගහලා මේක තේරුමක් නැහැ. මේ හංවඩු ගැහිම හංවඩු ගහලා මේ රටට කුඩු වෙන එක හරි මේ ව්‍යාපාරය නවත්තන්න පුළුවන් කියලා හිතනවනම් මේක ජෝක් එකක්. නියතම කරන්න ඕන දැන් ආණ්ඩුව මම දැක්ක කියනවා අමතිවරු එහෙම මේකට දේශපාලඥයෝ සම්බන්ධයි. මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධයි දේශපාලඥයෝ ඒගොල්ලන්ගේ නම් ප්‍රකාශයටපත් කරනවා කියලා කිව්වා. ඊළඟට කිව්වා පාතාලයට සම්බන්ධයි දේශපාලඥයෝ මාස්පතා ගන්නවා සල්ලි ගන්නවා කිව්වා කප්පම් විදියට දැන් මා දේශපාලඥයෝට යනවායි කිව්වා. දේශපාලඥයෝ ගිහිල්ලා සල්ලි අරන් එනවායි කිව්වා පාතාලේ කට්ටියෙක් ගෙවල් වලින් එහෙම කියලා දැන් වතාවල් ගණනාවක් පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් රජයේ ඇමතිවරු කිව්වා. ඉතින් දැන් වහාම කළ යුතු වෙන්නේ මේවට සම්බන්ධ නම් දේශපාලඥයෝ ඒ නම් හෙළිදරව් කරන්න ඕන විතරක් නෙමෙයි ඒ අයව අත්අඩංගුවට ගන්න ඕන. මොකද මේ කුඩු නැත්තම් මේ මත්ද්‍රව්‍ය වලට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒක වැරදි. මොන පක්ෂේ හිටියත්. වහාම දැන් බලයේ ඉන්න රාජ්‍යයේ වගකීම තමයි මේවා නිකන් කතාවට සීමා කරගන්නේ නැතුව මහාම මේ අයව අත්අඩංගුවට ගන්න මෙයාට විරුද්ධව කටයුතු කරන්න. පාතාලයට කට්ටියගෙන් හරි සල්ලි ගන්න කට්ටියක් ඉන්නවා නම් දේශපාලඥයෝ ඒවා හෙළිදරව් කරන්න මේවට මේ දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්න. ඒක තමයි කරන්න ඕනේ. ඉතින් නැතුව වෙන කරන්න දෙයක් නැහැ නේද? ඉතින් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අහුවෙලා තියෙනවා තමයි. ඉතින් අහුවෙලා තියෙනවා නම් ඒවට විරුද්ධව ඒ කටයුතු කිරීමේ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. කොහෙන් අහුණත් ලංකාවේ කොතනකදී අහුණත් මත්ද්‍රව්‍ය වෙනුවෙන්වත් එහෙම නැත්නම් ඔය මේ මැර ක්‍රියාවන් වෙනි තැබීම් වෙනුවෙන්වත් අපි වෙන්නේ හිටින්නේ නැහැ. ඔබතුමාලට එක දෙයක් අපි කියන්න ඕන මේක මේ සරලව දේශපාලනය ලබ් කරන්න එපා. මේ රට දූපතක්. මේ වටේම තියෙන මූද. මේවා එන්නේ බෝට්ටු වලින් කියන තේරෙන්නේ නැතුද මේ ප්‍රශ්න අහන්නේ? ඈ මේ රටේ බෝට්ටු වල දැන් කීයක් තියෙනවද? අපේ යුද්ධෙත් දිනපු නේවි එකක් ඉන්නකොට නේවි එක තවත් ශක්තිමත් කරලා මේ එන එක නවත්තන්න නැතුව මේ එක එක්කෙනාට හංවඩු ගහලා මේක තේරුමක් නැහැ. මේ හංවඩු ගැහිම හංවඩු ගහලා මේ රටට කුඩු වෙන එක හරි මේ ව්‍යාපාරය නවත්තන්න පුළුවන් කියලා හිතනවනම් මේක ජෝක් එකක් නෙමෙයි. මූදෙන් එනවා කිය. මූදේ මාළු ගේන්න යන මිනිස්සු මේක ගේනවා කියන එක අපි නොදන්නවද? අපි දැකලා තියෙනවනේ මාධ්‍යමකින් පෙන්නනවා බෝට්ටුවේ කපලා ගේනවා ගෑස් සිලින්ඩරේ ගෙනල්ලා අහුණා මතකයි නේද? මාළු අස්සේ දාලා ගෙනල්ලා අහුණා ඊගාට GPS එක මූදට දාලා ඉවරලා ඇදන් එනවා පෙන්නුවා. ඉතින් මේ වගේ මෙච්චර මේ දැනගෙන ඇයි මේක මේ දේශපාලන පක්ෂවල ලබ් කරන්නේ? මේ යාන්ත්‍රණය නවත්තන එක මිසක් මේ ලංකාව තුළ කුඩු ගේන ක්‍රමවේදය වළක්වන එක මිසක් මේක මේ එක එක්කෙනාට හංවඩු ගැහිම තුළ මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒක ඡන්දයකට හොඳ වෙයි. හැබැයි කුඩු වලට හෝ අයිස් වලට තිත තියෙන එකට තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.